කියලා දෙනාටම මම ඔයාලට කියලා යන්නම් ඉවරදිම කෑෂ් ගේම් එක ප්ලේ කරන්න කොහොමද කියලා බලමු. අපි යමු කෑෂ් ගේම් එකට. කෑෂ් ගේම් එකට ගිහලා ඔන්න කෑෂ් ගේම් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලත් මේ විදිහට ප්ලේ කරන්න ලොකු ගාණක් දාගෙන ලොකු විදිහට යන්න එපා. ඔයාලා ලොකු ගාණක් දාගෙන පොඩි ගාණක් ඔයාලා try කරන්න. මම මේ බැට් එක ප්ලේස් කරනවා. මොකද මේ බැට් එක ගියපු ගමන්ම ඒ කට්ටිය අනිවාර්යයෙන්ම අපිට වින් එකක් දෙනවා. හරි. අපි ඒක ලොස්ට් වුණා. අපි ඒක කවර් කරගන්න නැවත බැට් එක ප්ලේස් කරගත්තා. බලමු අපි. කොහොම හරි අපි මේ ගානෙන් ලොකු වින් එකක් නෙමෙයි අපි අල්ලන්න try කරන්නේ පොඩි වින් එකක්. බලමු. අපි මේක ගයිඩ්ස් 3ෙන් ගන්නවා. තොට ගියේ නෑ. ඒක අපිට ගත්තෙත් නෑ. ඒක අපිට දුන්නෙත් නෑ කට්ටිය. බලමු අපි මේක ගමු. මේක අපි 6ෙන් ගත්ත ගයිඩ්ස්. ඒක යනවා. අනිවාර්යයෙන්ම ලොකු වින් දෙකක් තුනක් අනිවාර්යෙන් තියෙනවා දැන් ගයිස්. අනිවාර්යෙන් දැන් ලොකු වින් දෙකක් තුනක් තියෙනවා. ඒ වින් දෙක තුනම අපි ගන්න ඕනේ. ඒ කට්ටිය ඊට පස්සේ ලොස්ට් වැලක් යවනවා. බලමු. මේක ගන්නවා ගයිස් අපි 4ෙන්. මම මේක ලොස්ට් උනත් දානවා මේ වීඩියෝ එක. රිස්ක් එකක් තියාගෙන තමයි මේ සෙල්ලම් කරන්නේ. ඔයාලත් මේ විදිහට රිස්ක් එකක් අරන් තමයි මේ කෑෂ් ගේම් එක ප්ලේ කරන්න ඕනේ. බලමු. මම ගත්ත එක ගයිඩ්ස් 5ෙන්. බැලන්ස් එකේ amount එක අඩු කරනවා නැවත. බය වෙන්න එපා කවුරුත් කෑෂ් ගේම් එක ප්ලේ කරන්න. මේ විදිහට ප්ලේ කරත් ඔයාලට අනිවාර්යෙන් එක වින් එකකින් දෙකකින් ඔයාලගේ ගාන බැලන්ස් කරගන්න පුළුවන් ගයිස්. මේ වීඩියෝ එක කොච්චර දික් වුණත්
ඔයාලට පේනවා ඇති දැන් රන් වෙනවා. 3න් ගත්තෙත් නෑ මම. 3න් ගත්තා නම් හරි මම දන්නවා අනිවාර්යයෙන්ම මේ ටයිම් එකේ ලොකු වින් එකක් දෙනවා කියලා. ඒකයි මම අල්ලගෙන ඉන්නේ. ලොස්ට් එක කවර් කරගන්න තමයි ඉස්සෙල්ලා එක මම ගත්තේ. ගයිස් මේකත් මම ගලව ගන්නවා 4න්. මම දන්නවා මේ ටයිම් එකේ අනිවාර්යයෙන්ම දෙනවා කියලා. ඒකයි මම අල්ලගෙන හිටියේ. මම මේකත් දානවා ගයිස්. මේක මම 3න් ගන්න තමයි දාන්නේ. මොකද මේ කට්ටිය දැන් වින් දෙනවා ලොස්ට් යවුවා. අනිවාර්යෙන්ම මේ කට්ටිය අනිවාර්යෙන් වින් එකක් දෙන්න ඕනි දැන් 3ට එකක් රන් වෙන්න ඕනේ. බලමු අපි. දැන් ඔයාලට හිතෙනවා ඔයාලා සෙල්ලම් කරා නම් මටමද ගහන්නේ කියලා. නෑ මේකේ ප්‍රෝග්‍රෑම් කරපු සිස්ටම් එකක් තියෙන්නේ. ගයිඩ්ස් මේ බැට් එක මම ගන්නවා 3 පැනපු ගමන්. මොකද මමගේ ලොස්ට් එක වැඩි දැන්. නෑ ලොස්ට් එක. හයි ගයිඩ්ස් මම මේක ගන්නවා. බලමු. මේ කට්ටිය දැන් අනිවාර්යයෙන්ම මේ කට්ටියගේ තියෙන්නේ ගයිස් මම මේක 5න් ගන්නවා. අල්ලන්න බෑ ලොස්ට් එකක් දීලා තමයි කට්ටිය අපිට දෙන්නේ. ඒක 12ට ගියපු ගමන් අනිවාර්යයෙන් මම මේක ගන්නෙ 3න් ගන්න බලාගෙන තමයි මේක දාන්නේ. ඒ කට්ටිය දෙන්නේ නෑ ගයිඩ්ස් අපිට. අපි ඒ කට්ටියගේ සිස්ටම් එකට බලමු. ඒ කට්ටිය දැන් පෙන්නන්නේ යනවා කියලා ගයිඩ්ස්. ඒ උනට යවන්නේ නෑ ඒ කට්ටිය. අපි මේක 3න් ගමු ගයිඩ්ස්. මේක සමහර විට යන්න ඉඩ තියෙනවා. ඔව් ගයිස් මේක යනවා. එක ගත්තා ගයිස් මං. දැන් නම් පොඩ්ඩක් රිස්ක් එක වැඩි ගයිඩ්ස්. එහෙම තමයි කෑස් ගේම් එක ලොස්ට් යනවා වින් යනවා ලොස්ට් යනවා වින් යනවා එහෙම තමයි. ඒ වුණාට මේක ප්ලේ කරන්න ගයිස් කවදාකවත් බය වෙන්න එපා. මොකද
මේක ඔයාලත් දැනගන්න ඕනේ මේක ප්ලේ කරන්නේ කොහොමද කියලා. පේනව නේද? ඔයාලටත් දැන් වින් 2යි ගියේ guys. වින් 2ට මම ලොස්ට් ගිහිල්ලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. මම ඒ වුණාට වින් 2යි ගත්තේ guys. තුන්වෙනි වින් එකත් ගත්තා guys. 6,34,000යි මම විත්ඩ්‍රෝල් එකක් දානවා guys දැන්. මොකද ඔය වින් 3 තමයි මම ගන්න මෙච්චර ගන්න try කරේ guys. මම මේ බැට් එකත් ප්ලේස් කරනවා guys. බලමු මේකෙන් මට මොකක්ද කරගන්න පුළුවන් වෙන්නේ කියලා. මම මේක දෙකෙන් කෑෂ් අවුට් කරනවා guys. බැරි වුණා. කමන්නේ මේ බැට් එක දාමු. අපි පහෙන් නතර කරමු දැන්. මම ගත්තා guys ඒක 6,57,000යි මම විත්ඩ්‍රෝල් එක දානවා.